අද උදා වුණ දවස පින්වත් ඔයාටත් වගේ දරුවන්ට දෙමව්පියන්ට නෑදෑයින්ට හිතවතුන්ට සියලු දෙනාටම රත්නත්‍රයේ පිහිට සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ කියන්නේ තෙරුවන් සරණයි කියන එකනේ. තෙරුවන් සරණයි කියනවා කියන්නේ සුවිසි මහා ගුණ බලයෙන් පින්වත් ඔයාට හරියනවා කියන එකනේ, සුවපත් වෙනවා කියන එකනේ, ආරස්සාව සැලසෙනවා කියන එකනේ. එතකොට මේ අපි මෙහෙම කියනකොට අනේ සාදු 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 අපේ සර්ටත් තෙරුවම්ම සරණයි කියලා කියන්න තරම් හදවතින් පැන නගින්න ඕන කෙලෙහි ගුණය. එහෙම පැන නගින්න නැත්තම් මොකද්ද යාගේ හිතේ තියෙන්නේ? වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ගුණමකුකම. එතකොට එහෙම කෙනෙකුට සැනසීම කියන එක කවදාවත්ම හොයාගන්න හම්බෙන්නේ නැහැ. වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ඉරිසියාව, දුෂ්ටකම, ගුණමකුකම හිතේ තියෙන කෙනා තව කෙනෙකුට කියන්නේ තෙරුවන් සරණයි කියලා. කියන්නේ බුදු සරණයි කියලා. කියන්නේ රත්නත්‍රයේ පිහිටයි කියලා. ඇයි ඒ? එයා දන්නවා මේ රත්නත්‍රයේ පිහිට ලැබුණොත් සංසාර දුකින් නිදහස් වෙනවා කියලා. ඒකයි ඔය ගොඩාක් බණ අහන අය අපි ධර්මදේශනා යවුවාම අපේ සර්ට රත්නත්‍රයේ පිහිටයි කියන්නේ, බුදු සරණයි කියන්නේ. එයාලා හරි ඊර්ෂ්‍යයි සර්ට හරියයි කියලා. සද්ද නැතුව බණ අහන දැන් ඔය රේඩියෝ වල, ටීවී වල, ෆෝන් වල ධර්මදේශනා අහන ගොඩාක් අය ඉන්නවා. ධර්මදේශනා ගොඩක් අහන අය ඉන්නවා. ඇහුවට එක රුපියලකින් උදව් කරන්නේ ඒ ධර්මදේශක යන්ට. මම දන්න අය ඉන්නවා අඩුම ගානේ තමන් ඒ බණපදයක් අහලා රැස් කරගත්තා වූ පින ආපහු ඒ ධර්මදේශනා කරපු උත්තමයන්ට අනුමෝදන් කරන්න එපාය. අද දවසේ මම ඔබතුමාගේ හරි ඔබ වහන්සේගේ හරි නේද කළා වූ ධර්මදේශනාව සාදර ගෞරව සිතින් අසාගෙන සිටියා. එය මම අවබෝධ කරගත්තා. ඒ රැස් කරගත්තා වූ සකල කුසල සම්භාර පුණ්‍ය ධර්මයෝ ඔබටත් මම අනුමෝදන් කරනවා. මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවි සැනසෙන්න කියලා කියන කෙනෙක්. එහෙමයි ඉන්නවද ලෝකේ? එහෙම හිටියානම් හිටියේ ඔබ විතරයි. දැන් මම 2000 ගාණක් 3000 ගාණකට WhatsApp වලට බණ යවනවා. පින්වත් ඔයා විතරයි අපේ සර්ට දීර්ඝායුෂ වේවා, නැත්නම් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, අපේ පින්වත් සර්ට බුදු සරණයි කියලා එවන්නේ ඔබ විතරයි. දැන් මේ ධර්ම දේශනාවක් අහපුවාම වැඩ කරන ගමන් හරි කමක් නැහැ, නවත්ත හරි කමක් නැහැ. කොහොම හරි මේක ඇහුවනම් ඇහුවේ බුදුරජාණන් වහන්සේ ගැනනේ. මේ ලෝකේ හැමෝම බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ. මේ ලෝකේ ගොඩාක් දරුවෝ අම්මලා තාත්තලාට බුදුහාමුදුරුවෝ ගැන කියලා දෙනවද? නෑ. මේ ලෝකේ ගොඩාක් දෙමව්පියෝ දරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙනවද? නෑ. කියලා දෙන්නේ මොනවද? මෙලවට උමනා කරන දේවල් විතරයි. ඒවා මෙලවින් යනකොට ඒකත් ඉවරයි. තේරෙනවද මං කියන එක?
ගොඩාක් අය මුළු ජීවිතේම කැප කරලා තියෙන රස්සාවට. හැබැයි ඒ රස්සාව අත පය පන තියනකම් විතරයි කෙරුවා. අත පය පන නැති වෙච්ච දාට ඒ රස්සාවයට සමුදෙන්න වෙනව නේද? මිය යන වෙලාවට රස්සාවට සමුදෙන්න වෙනව නේද? මුළු ජීවිතේම රස්සාව කරගත්ත මිනිස්සුන්ට උනේ මොකද්ද? හම්බ කරපු ටික දූ දරුවන් ගාව තියලා අකුසල් ටිකක් රැගෙන පහත් ආත්ම භාවයක් කරා නැවත පුනර්භවය සකස් කරගත්තනේ. ඉතින් ඒක නිසා අද මම කියන්න ගන්න මේකයි, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ විතරක් අහන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ විතරක් අහන්න. වෙන අනම්මනම් කතන්දර අපිට වැඩක් නැහැ. බුදු ගුණ අද හිතේ නෑ ගොඩක් අයගේ ජීවිතවල. ධර්මදේශනා කියලා පවත්වනවා. ඒ පවත්වන ධර්මදේශනාවල බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නෑ. ඒ නිසා ඒ ත්‍රිවිධ රත්නේ ගුණ නැති දේශනා අහපු නිසා අහන අයගේ ගොඩාක් හිතවල ත්‍රිවිධ රත්නේ ගුණ ටික නෑ. ඒකයි අපි හැම දේශනාවකටම ඇතුළත් කරන්න උත්සාහ කරන්නේ මේ මහා සුවිසි ගුණ. ඒක නිසා ඔබ යම් දේශනාවක් අහන්න තෝරනකොට ඔබ තෝරන්න ඕනේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ කියන සුවිසි මහා ගුණ. ඒ මහා සුවිසි ගුණ තමයි අපිට සරණ යන්න තියෙන්නේ. දැන් මේක සරණ යන්න ඕනේ කොහොමද? අප්‍රමාදව. ගොඩාක් සතුටු වෙන්න ඕන. දැන් මම මේ බුදු ගුණ කියලා එවනකොට පින්වත් ඔයා විතරයි සතුටු වෙන්නේ. අද සර් මට බුදු ගුණ ධර්ම දේශනාව එවලා කියලා චිත්ත ප්‍රීතියක් ඇති කරගන්නවා. සමහරවට තරහ එනවා. ඕන් අදත් එකක් එවලා, දිග එකක් එවලා කියලා තරහ ඇති කරගන්නවා. ඇයි ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන තරහක් ඇති කරගන්නේ? එයා බුදු ගුණවල මොකද්ද ප්‍රතිඵල දන්නේ? එයා දන්නේ නැහැ එයාගේ ජීවිතය උසස් භාවයට, ගුණවත් භාවයට, නැනවත් භාවයට, සැනසිලි තත්වයට ගෙනියන්නේ මේ බුදු ගුණයි කියලා. සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතය තුන් ලොවක් දිනන තැනට, සියලු දුක් වලින් මුදවන තැනට, සියලු ලෝම ජයගත් තැනට ගෙනාවේ අරහන් ගුණයයි, සම්මා සම්බුද්ධ ගුණයයි, විජ්ජාචරණ ගුණයයි, සුගත ගුණයයි, ලෝකවිදු ගුණයයි, අනුත්තර පුරිස ධම්ම ගුණයයි, සත්තා දේව මනුස්සානං ගුණයයි, බුද්ධ ගුණයයි, භගවා ගුණයයි, ස්වකාත ගුණයයි, සන්දිට්ඨික ගුණයයි, අකාලික ගුණයයි, ඒහිපස්සික ගුණයයි, ඕපනායික ගුණයයි, පච්චත්තං වේදිතබ්බෝ ගුණයයි, සුපටිපන්න ගුණයයි, උජුපටිපන්න ගුණයයි, ඥායපටිපන්න ගුණයයි, සාමීචි පටිපන්න ගුණයයි, ආහුනේය ගුණයයි, පාවුනේය ගුණයයි, දකින්නේය ගුණයයි, අංජලි කරණේය ගුණයයි, අනුත්තර පුඤ්ඤං කෙත්තං ගුණයයි. මේවට කියනවා රත්නත්තරයේ සුවිසි මහා ගුණ වලින් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලොව පහළ කෙරුවේ කියලා
සාදු 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 කියන්නේ. ඒක නිසා ඔයාගේ ජීවිතෙත් මහා සැනසිලිදායක ජීවිතයක් බවට පත් කරන්න හැකියාව තියෙන්නේ මේ රත්නත්තරයේ මහා සුවිසි ගුණවලට පමණයි. වෙන කිසිම දෙයකට බෑ. මේ ලෝකේ හැම තැනම තියෙන්නේ මැටි වලින් හදපුවා. මැටි වලින් හදපුවා, ප්ලාස්ටර් පැරිස් වලින් හදපුවා, ප්ලාස්ටික් වලින් හදපුවා, කඩදාසි වලින් හදපුවා, කාඩ්බෝඩ් වලින් හදපුවානේ පිළිම. පිළිමයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. පිළිමයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. ඒක ප්‍රතිමාවක්. ප්‍රතිමාවකට වැඳ කියලා බුදුහාමුදුරුවන්ට වැඳ වෙනවද? නෑ. ඒක නිසා ගොඩාක් අය බුදුහාමුදුරුව කියලා ගත්තේ ප්‍රතිමාව. පිළිමේ ගත්තේ. ගෙදරට ගිහින් තියාගත්තේ පිළිමේ. පිළිමෙට බුදුහාමුදුරුව කියලා වැඳහම බුදුරජාණන් වහන්සේගේ සුවිසි මහා ගුණවලට කරන මහා නින්දාවක්, අපහාසයක්. ඇයි රතන සූත්‍රය කියලා තියෙනවනේ 3 වෙනි ගාථාවේනේ. මෙයෝ පරලොව හෝ කිසියම් වස්තුවකට දෙව්ලොව හෝ තිබුණා නම් උතුම්ම මැණිකට සමකොටගත නොහැකිය බුදුරජ සමකොට මෙය ඇති. මෙය පිළිගත් කෙනාට මොකද ලැබෙනවා සෙත. දැන් පිළිගත්තේ කවුද? පින්වත් ඔයා විතරයි. දැන් අපි කෙනෙකුට මේ රත්නත්තරයේ මහා සුවිසි ගුණ රත්තරන් මිශ්‍ර තහඩුවේ ලියලා පිරිත් කරලා තැන්පත් කරලා දුන්නේ පිළිමයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පින්වත් ආනන්ද, යම් තැනක බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නැමැති සුවිසි මහා ගුණ නැමැති බුදුරජාණන් වහන්සේ වැඩ සිටීද, අන්න එතන තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. අපි කෙනෙකුට දුන්නේ පිළිමයක් නෙමෙයි, අපි දුන්නේ සුවිසි මහා ගුණයෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ. කෙනෙක් මේක පිළිමයක් කියලා දැක්කොත් අර කඩේ තියෙන පිළිමේ හා සමානව මේකත් මේ පිළිමයක් කියලා හිතුවොත්, ප්‍රතිමාවක් කියලා හිතුවොත් එයාට මහා පව් සිද්ධ වෙනවා. ඇයි? වැඩ ඉන්නවා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. රුපියල් 5000 කොලේ කඩදාසියේ 5000 කියලා ඉලක්කම් වලින් ලියලා, අකුරෙන් ලියලා, මුදල් ඇමති අස්සම් කරලා කඩදාසි කොලේ මුද්‍රණය කරලා දුන්නොත් මේ ලංකාවේ ඕනම කෙනෙක් 5000 කොලේ කියලා පිළිගන්නවා. ඒකට නිකන් කඩදාසි කෑල්ලක් කියලා විසි කරන්නේ. ඒක පර්ස් එකේ දාගන්නවා, අල්මාරියේ දාගන්නවා. දැන් 5000 කොල 10ක් දුන්නොත් මේ 5000 කොල 10ම අපේ වැඳලා තියාගයි. ඇයි? ඒක රජයෙන් ලියලානේ තියෙන්නේ. රජයේ වළංගු 5000 කොලේ කියලා එක තියෙනවා. හරිද? හැබැයි ඒක කඩදාසියක්. 5000 කොලේ කියන එක අර සාමාන්‍ය කඩදාසියට වැඩි ටිකක් හොඳ කඩදාසියක්. වතුර ටිකක් වැටුණාට පෙගෙන්නේ නැහැ. ලේසියෙන් එහෙම ඉරෙන්නේ නැහැ. එහෙම ලේසියෙන් පොඩි වෙන්නේ නැහැ. ටික හයියට තියෙන කඩදාසියක්. හැබැයි ඔය කඩදාසියක් කියලා විසි කරාද කවුරුවත්? මේක මේ නිකන් කඩදාසියක් කියලා විසි කරනවද? නෑ. 5000 කොලේ කියලා එකට ගෞරව කරන්නේ. ඇයි ඒ? ඒක රජයෙන් ඒක ලියලා තිනවා 5000 කියලා. ඉලක්කම අකුරෙන්. ඔය 5000 කොලේ ගන්න කොච්චර මිනිස්සු මහන්සි වෙනවද? කොච්චර රස්සාව කරනවද? 5000 කොල ටිකක් ගන්න වැඩට යනවා, උදේට හැන්දෑවට ගෙදර එනවා නේද?
දවස පුරා 5000 කොළ කීයක් ගන්න මිනිස්සු මහන්සි වෙනවද? හැබැයි මිනිස්සු මේ රත්තරන් මිශ්‍ර තහඩුවේ රත්නත්තරයේ සුවිසි මහා ගුණ ටික ලියලා දුන්නොත් ලියලා පිරිත් කරලා මේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා දුන්නොත් ගන්නෙ කවුද? ගත්තේ පින්වත් ඔයා විතරයි. අනිත් අය මට බයිනවා. එයාලට කඩදාසි කෑල්ල ගන්න පුළුවන්. රුපියල් 5000යි කොලේ කියලා. බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ලියලා දුන්නොත් බුදුරජාණන් වහන්සේ තමයි මේ කියලා පිළිගන්න ලැහැත්තින්නේ. ඇයි එයාලා ඒ තරම් මේ බුදු ගුණත් එක්ක තරහයි, දහම් ගුණත් එක්ක තරහයි, සංඝ ගුණත් එක්ක තරහයි. නිකං කොලයකට 5000 කියලා 5000යි කොලේ කියලා සංකල්පයක් හදාගන්න පුළුවන්. හරිද? දැන් අද දවසේ මධ්‍යම රාත්‍රී 12 සිට මේ ලංකාවේ හදලා තියෙන මුද්‍රණය කරලා තියෙන 5000 කොලේ රජයේ විසින් අවලංගු කරනවා කිව්වොත් 5000 කොළ ටික ඔක්කොම විසි කරයි. ඇයි වැඩක් නැහැ, කඩේකින් ගන්නෑ. හැබැයි ඉතිවිසෝ ගාථාව, සුවක්ඛාතෝ ගාථාව, සුපටිපන්නෝ ගාථාව මේ ලෝකේ රජයටවත් බෑ ඒක අවලංගු කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ සිහනද පතුරා දේශනා කරපු දෙයක්. මහණෙනි, බුදුරජාණන් වහන්සේ කියන්නේ සුවිසි මහා ගුණවලට කියලා තියෙනවා. මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ යම් කෙනෙක් සිහි කරයිද එයාට ශෝකය, බය දුරු වෙනවා කිව්වා. වෙනද සැල්වල මිලට වික්කේ පිළිම ප්‍රතිමා. හැබැයි මම දුන්නේ නෑ ප්‍රතිමා. මම ඔයාගේ දෝතට වැඩම කළේ, ඔයාගේ නිවසට වැඩම කළේ බුදුරජාණන් වහන්සේ. දැන් අපේ ගෙදරට බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා, මගේ ගෙදරටත් මම බුදුහාමුදුරුවෝ වඩම ගන්නවා කියලා හිතපු අයට හරි ගියානේ. පුදුම විදිහට හරි ගියා. ඔයාගේ ගෙදර දැන් වැඩ ඉන්නේ කවුද එතකොට? පිළිමයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ කියන තැනට ඔබ එන්න ඕන. නිකං කඩදාසි කොලේ 5000 කියලා පිළිගන්න ඔබේ හිත සූදානම් නම් රත්තරන් මිශ්‍ර තහඩුවේ තිබිසෝ ගාථාව, සුවක්ඛාතෝ ගාථාව, සුපටිපන්නෝ ගාථාව ලියලා පිරිත් කරලා කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, හීරෙන්නේ නැති ශක්තිමත් ලෝහයකින් ඒ පිළිම වහන්සේ ඇතුලේ තැන්පත් කරාට පස්සේ ඒ වැඩ සිටින්නේ කවුද? ඉතිවිසෝ ගාථාව, සුවක්ඛාතෝ ගාථාව, සුපටිපන්නෝ ගාථාව කියන්නේ කවුද? සද්ධර්ම ධාතුන් වහන්සේ. සද්ධර්ම ධාතුන් වහන්සේ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට. දැන් කඩෙන් ගේන නිකම් පිළිමෙට වඳිනවා නම්, බත් තියනවා නම්, හොදි තියනවා නම්, තේ තියනවා නම්, කෝප්පවල, දීසිවල, කප්පවල ඒ ගෙවල් වල මිනිස්සුන්ට මොකද වෙන්නේ? ගෙවල් වල මිනිස්සුන්ගේ සමගිය නැති වෙනවා. එකිනෙකාට නිඳා කරගන්නවා. ඒ අර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද එතකොට? බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට. මේක තුනකට කියවට මේ තුනම එකක්. එකක් කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. සුවිසි මහා ගුණ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. එතකොට විනයානුකූලව සකස් කරපු පාත්‍රයක පැන් පූජා කරන්නේ නැති ගෙවල් වලට මොකද වුනේ? ගෙවල් වල කුටි කෙලි, මල කෙලි මරා ගන්නවා, ගහ ගන්නවා, දියුණුවක් නැහැ, ඉතුරුවක් නැහැ. ඉතින් ඒක නිසායි මම මේ තරම් කියන්නේ ඔයාලට ණයක් වෙලා හරි මේ රත්නත්තරය වැඩ සිටින ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ ගෙදර තැන්පත් කරගන්න කියලා.
මෙහෙම කිව්වහම එයාලා මේ කඩේ ගත්ත රුපියල් 500 1000 2000 සමහරු මට 50000ක් ගියා කියලා ලොකු පිළිම පෙන්නනවා. 50000ට නෙමෙයි කෝටියකට ගත්තත් වැඩක් නැහැ රත්නත්‍රය එතන වැඩ සිටින්නේ නැත්තම්. ඔබ වඳින පුදන තැන රත්නත්‍රය වැඩ සිටින්න ඕන. ඔබේ හිතෙත් රත්නත්‍රය වැඩ සිටින්න ඕන. ඔයාගේ හිතේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා නම් ඔයාට ශෝකයක් බයක් වෙන්නේ නැහැ. අද ලංකාවේ මිනිස්සු මේ තරම් දුප්පත් ඇයි? මිනිස්සුන්ගේ හිතවල තියෙන කුහකකම, කුණුහරුප, බොරු, කේලම්, පරස වචන ඔවා තියෙන්නේ. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ සුවිසි මහා ගුණ හිතවල නැහැ. එහෙම තිබුණා නම් මේ මිනිස්සුන්ට මෙච්චර වරදිනවද? වරදින්නේ. අද ළමයින්ට හොඳට ඉගෙන ගන්න බෑ. නෝනට මහත්තයාට සමගියෙන් පෞල් ජීවිතයක් ගෙනියන්න බැරිව ගිහිල්ලා තියෙනවා. මිනිස්සු ජීවත් වෙන්න ඕන බුදුවරු වගේ. බුදුවරු වගේ ජීවත් වෙන්න ඕන. මිනිස්සු ජීවත් වෙන්න ඕන බුදු ගුණ සිතින් දරාගෙන. කහරෙදී යන්දා කියලා සුදුරෙදී යන්දා කියලා බුදු ගුණ ඇඟට එන්නේ නැහැ. බුදු ගුණ අහන්න ඕන. දහම් ගුණ අහන්න ඕන. සංඝ ගුණ අහන්න ඕන. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතට එන්න ඕන මම මේ සැරේ වැටුපෙන් 20000 ගානේ මාස 8ක් ගෙවලා හරි මගේ ලෞතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ මම ගන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේට මිලක් කියන්න බෑ. නමුත් අපි මේක හදන වියදම ඒ යන ද්‍රව්‍ය වලට යන වියදම තමයි ඔය 1,60,000 වෙන්නේ. මේක ඉතින් ඉස්සරහදී තව ඉතින් ගණන් වැඩි වෙයි. නමුත් මේ අවුරුද්ද ඇතුළත ගන්න ඊට ඔය ගන්නට ගන්න පුළුවන්. සමහරව හිතනවා මම තව අවුරුදු 2කින් ගන්නවා. තව අවුරුදු 5කින් ගන්නවා. මට හරි ගියාම ගන්නවා. හරි ගියාට පස්සේ මොකටද ගන්නෙ? බුදුරජාණන් වහන්සේ ජීවිතයට ලං කරගන්න ඕනේ අපේ ජීවිතයට හරියා ගන්න. දියුණු වෙන්න, ආරස්සාව ලබන්න, නිදුක් නිරෝගී සුවය. කෙනෙක් කියනවා මට හරි ගියාට පස්සේ ගන්නවා. හරි ගියාට පස්සේ ගන්න ඕනේ. එතකොට හරි ගිහිල්ලා ඉවරයි. මං ගන්නවා මේ අපේ යාළුවාට හරි ගියොත් මං ගන්නවා. එයා බලාගෙන ඉනවා යාළුවාට හරියනකම්. ඒ මොකද කුහකකමයි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයට ලං කරගන්නේ දේව දත්තයෝ. ජේතවනාරාමයට ගල් ගහපු අය ඉන්නවනේ. ඒ අයට කොච්චර කිව්වත් එයාවල මොකක් හරි හදා ගන්නවා. මේක කියනකොටම ගන්න ඕන. අර ජීවිතේ මහ පුදුම බලයක් මේක. රුවන්වැලි මහා සෑය හදනකොට කිසිම දෙයක් තිබුණේ නැහැ. ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ත්‍රිවිධ රත්නය රත්තරන් පත්තිරවල ලියලා තැන්පත් කරනවා කියලා මහරහතන් වහන්සේලා කටයුතු කරනකොට අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපි ලියලා රත්තරන් පත්තිරවල ලියලා තැන්පත් කරමු කියනකොට මොකද වුනේ? රිදී ගමින් රිදී මතු වුණා කියනවා. තඹ මතු වුණා කියනවා. ගඩොල් මතු වුණා කියනවා. මං අර එක අම්මා කෙනෙකුට කිව්වා ඔයා මේක රුපියල් 5000ක් හරි ගෙවලා මුදල් බඳින්න. ඇයි මේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ තමයි මේ බුදු ගුණ ලියලා දහම් ගුණ ලියලා සංඝ ගුණ ලියලා පිරිත් කළ තැන්පත් කරලා හදන්නේ කවුද? මේ බුදුරජාණන් වහන්සේ. මේක හදනකොට දසදහසක් ලෝක ධාතුවේ ඉන්න ධර්මයේ ඇසූ දේව දරුවෝ දෙවි දේවතාවෝ සාදුකාර දෙනවා. දැන් තැබෑරුමක් හදනකොට දෙවියෝ හරියට කම්පා වෙනවා. දැන් හැම නගරයකම තියෙනවනේ කසිපු තිප්පලක් සහ
අරක්කු විකුණන බාර් එකක්. ඕකට කවුරුවත් එපා කියන්නේ නැහැ. දැන් හැංගි කුඩු විකුණන්නේ, ගංජා විකුණන්නේ නේද? ඒවට කවුරුවත් මොනවත් කියනවද? නෑ. ඒවට බයින්නේ මේවට තමයි බයින්නේ. ඉතින් අර 5000 බැඳපු අම්මා කියනවා අනේ සර් මට නොහිතපු විදියට මුදල් ලැබෙන්න ගත්තා කියලා. ලැබෙන සල්ලි ටික බැන්දා. අන්තිමට මාස 3ක් අවසානයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරගන්න අම්මට ලැබුණා. අපේ මිනිස්සු පිළිගන්නේ මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිරිත් කරලා තැන්පත් කරන බුදු පිළිමයක් හදන්න ගත්තාම තමන්ට උතුරන්න සල්ලි ලැබෙනවා කියලා විශ්වාසයක් නැහැ. ඇයි හේතුව? එයාලගේ ඔළුවේ ඇතුලේ තියෙන්නේ වෙන දේවල්. බෝගස් රිංගලා, ග්‍රහයෝ රිංගලා, නැකත් රිංගලා, කේන්දර රිංගලා, පත්තිනිලා, කම්බාරලා, විෂ්ණුලා, සමන්දෙයියලා, අයියනායකලා, හොඬවැල තියෙන ඔක්කොම රිංගලා. හිත ඇතුළට එන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. දැන් අර එක මිනිස්සෙක් හිටියා බණ අහන්න ගියා. බණ අහනකොට කොසල් රජුරුවත් බණ අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ බුදු ගුණ ගැන දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන, බුදු කෙනෙක්ගේ ස්වභාවය, බුදු කෙනෙක්ගේ අනුභවය කියනවා. එතකොට මේවා අහනකොට මේ මිනිස්යාට හිතනවා අනේ මොන තරම් බල සම්පන්නද, මොන තරම් ආනිසංසද, මොන තරම් අසීමිත වූ අප්‍රමාණ වූ ගුණයකින් යුක්තද මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්පත්තිය කියලා මෙයාට හිතෙනවා. අර බුදුහාමුදුරු දේශනා කරනකොට කරේ තියෙන ලේන්සුව අතට අරගෙන මම මේක පූජා කරනවා කියලා හිතනකොටම ආමිනේ මතක් වෙනවා. මෙයා බැඳපු එක්කෙනෙක් නේ. හාපෝ අපේ බිරිඳ කෑගහයි, අපි දෙන්නටම මූණ පිහින්න ඇඟ පිහින්න තියෙන්නේ මේක විතරයි. ඒක හින්දා කියලා ඉතින් ආයෙත් ඔක පැත්තකින් තියලා බණ අහනවා. ආයෙත් මේ දහම් ගුණ, සංඝ ගුණ, ලෞතර මාමෑණී බුදු පියාණන් වහන්සේ මේ සුවිසි මහා ගුණ කියා දෙනවා. නිත්‍ය මංගල වූ, පරම සුන්දර වූ අමා මහ නිර්වාණය අපිට ලබා දෙන්නේ මේ මහා සුවිසි ගුණ බලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අනේ මේ අපේ හාමිනේ මට බැන්නත් කමක් නැහැ, මම මේක පූජා කරගන්නවා මගේ බුදුහාමුදුරුවන්ට, මේ වෙලාවේ මන් ළඟ තියෙන්නේ මේ සලුව විතරයි කියලා. ඒ පාර මෙයාගේ තණ්හා සිත ආයෙ මතක් කරනවා. උඹට ගහයි උඹට බණී කියලා ආයෙ මොකද කරන්නේ? ආයෙත් අර සලුව පැත්තකින් ඉඳලා ආයෙත් බණ අහනවා. ඉතින් ආයෙත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් යොමාගෙන, ඇස් යොමාගෙන, සිත සම්පූර්ණයෙන් මේ පැත්තට යොමු කරගෙන අහනකොට මෙයාට හිතෙනවා කමන්නේ බැන්න, කමන්නේ ගැහුවා, මම මේක පූජා කරගන්නවා කියලා හිතනකොට ආයෙ තණ්හා සිත එනවා. තණ්හා සිතක් තියෙනවනේ. ඔය ගොඩක් අය තණ්හාව නැහැ කියවට තණ්හාව තියෙනවද නැද්ද කියලා බලාගත්ත හැකි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලබා ගන්න කිව්වහම දෙන උත්තර වලින්. මේ මාසේ රුවන්වැලි මහසෑය පූජාව බාර ගන්න කිව්වහම අම්මෝ කියන දේවල්. ආරණ්‍ය සේනාසනේ දානි තියෙනවා, ඒක අපි කරමු කිව්වොත් එහෙම කියන දේවල් මට හිතාගත්තයි. තණ්හාවෙන් උත්තර උපදිනවා ඒ වෙලාවට. එතකොට මෙයාටත් ඉපදුනා තණ්හාවෙන් කියනවා ඔක තියාගනින් ඔබ කියලා කියනවා. මෙයා කල්පනා කරා මෙයාට දැන් කියනවා ගෙදරින් එළවයි උඹ ඔය කරපු වැඩේ නිසා. ඉතින් ආයෙත් පැත්තකින් තියලා දැන් තුන්වෙනි පාරත් ඉතින් පෙරදිලා මේක පූජා කරගන්න බැරුව ආයෙ බණ අහනවා. හතරවෙනි පාර හිත මෙයා කල්පනා කරා මේ රිදි කෑල්ලට වැඩිය, මගේ බිරිඳට වැඩිය, මට වැඩිය මේ සුවිසි මහා ගුණ මට වටිනවා. මම පූජා කරගන්නවා කියලා මගේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ
මම ඔබ වහන්සේට මේ සලුව පූජා කරනවා කියලා කෑ ගහලා පූජා කරා. කෑ ගහලා පූජා කරා. මම යුද්ධෙන් දිනුවා කියලා කෑ ගැහුවා. ඇයි මේක යුද්ධයක්? ඔයාලා දන්නවද මේ ඇත්ත බුදු රජාණන් වහන්සේ ඇත්ත බුදුරජාණන් වහන්සේ හදලා රුවන්වැලි මහසෑයට පූජා කරනවා කියන්නේ මොකද්ද? යුද්ධයකින් දිනුවා කියන එක. ඇත්ත බුදු හාමුදුරුවෝ ඇත්ත බුදුරජාණන් වහන්සේ ගෙදරට තැන්පත් කරගත්තා කියන්නේ යුද්ධයක් දිනුවා වගේ. ඔව් ගොඩක් අයට මේවා තැන්පත් කරගන්න බෑ. එක්කෝ ළමයි කැමති නෑ, එක්කෝ මිනිහා කැමති නෑ, එක්කෝ ගෑණි කැමති නෑ. ඒ වගේ වෙන ප්‍රශ්න දෙනවා. ඉතින් මේ කොසල් රජුරු අහනවා භාග්‍යතුන් වහන්සේ මොකද මෙයා මේ යුද්ධකින් දිනුවා කියා කෑ ගහන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහරජතුමනි මෙයා මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය අහනකොට මෙයාට ඉස්සෙල්ලා හිතෙනවා කියන මේක පූජා කරන්න. නමුත් මේක මේ බිරිඳටයි එයාටයි තියෙන එකම සලුව නිසා තණ්හාසිත වළක්වනවා කියනවා පූජා කරන එක. තණ්හාසිත කියන එක දන්නවද? ලෝභ, දේශ, මෝහ කියන සිත. දැන් අපිත් එක්ක මේ දහස් ගාණක් බණ අහනවනේ. මේ ධර්ම දේශනා දහස් ගාණක් අහනවා. ලක්ෂ ගාණක් බණ අහනවා. ඔයාලා දන්නවද රුවන්වැලි මහසෑයි පූජාවට ආධාර කරලා මාත් එක්ක පින්වත් ඔබ විතරයි මේ පූජාවට එකතු වුණේ කියලා ඔබ දන්නවද? ලක්ෂ ගාණක් එනං එකතු වෙන්න එපාය. එකතු වෙන්නේ අර තණ්හාව නැමැති පෞකාන සිත විසින් දානයෙන්, සීලයෙන්, භාවනාවෙන් ඈත් කරනවා. බණහනකින් ඈත් කරන්නේ තණ්හා සිතනේ. මට බණහන්න වෙලාවක් නැහැ කියන කවුද? මාර සිත, තණ්හා සිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ඒ වෙලාවේ සලුව පූජා කරනක නැවැත්තුවා කියලා. ඒක අහපු ගමන් කොසල් රජුරෝ කියනවා භාග්‍යතුන් වහන්සේ මං අද මෙයාට 70 බරට ධනය දෙනවා කියලා. මෙයා මං සිටුවරයෙක් කරනවා කියලා. ඇයි එහෙම හිතෙන්නේ කොසල් රජුරවන්ට? ඇයි කොසල් රජුරවන්ට එහෙම හිතෙන්නේ? මෙයා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හොඳට තේරුම් ගත්තා. මේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා. ඒ උත්තම වූ සුවිසි මහා ගුණයට මේ මගේ අතේ තියෙන සලුව පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරපු එකේ ආනිසංසය දිට්ඨ ධම්ම වේදනීය විදියට එවලම ලැබුණා. ඒ ලැබුණ එකේ ප්‍රතිඵලය තමයි කොසල් රජුරවන්ට හිතෙනවා මෙයා සිටුවරයෙක් කරන්න ඕන කියලා. එයා සිටුවරයෙක් කරේ කොහොමද? 70 බරට ධනය දුන්නා. බිරිඳටයි මේ මිනිස්යාටයි තිබුණේ සලුව විතරයි. ඇඟ පිහදා. දැන් කොච්චරක් තියෙනවද? 70 බරට ධනය දීලා, ගම්වරයක් දීලා සිටුවරයෙක් කළා. මේක අහගෙන හිටපු මගේ ලෞතුරු අමාවැණි බුදු පියාණන් වහන්සේ කියනවා කොසල් රජතුමනි මෙයා මේ සලුව පූජා කරේ 4 වෙනි සැරේ. මෙයාට පළවෙනි සැරේ පූජා කරගන්න බැරි වුණා. තණ්හාසිත විසින් බාධා කළා. මෙයාටයි නෝනටයි තියෙන මෙච්චරයි කියලා. දෙවෙනි සැරේ පූජා කරන්න යනකොට මෙයාගේ තණ්හාසිත මතක් කරනවා නෝනා බණී කියලා. තුන්වෙනි සැරේ පූජා කරන්න යනකොට නෝනා ගහයි ගෙදරින් එලවයි කියලා හිතුවා. හතරවෙනි සැරේ මෙයා හිතුවා ගැව්වත් කමන්නේ බැන්නත් කමන්නේ ගෙදරින් එලෙව්වත් කමන්නේ කියලා. හතරවෙනි සැරේ පූජා කරපු හිඳයි කොසල් රජතුමනි ඔබතුමා ඇතෙක් බරට ධනය දෙන්න හේතු වුණේ මෙයා හතරවෙනි සැරේ තමයි ඔය ඉතින් හිතලා පූජා කරේ. මෙයා පළවෙනි සැරේම පූජා කරා නම් මහරජතුමනි ඔබතුමාට මෙයාට දෙන්න හිතෙනවා ඇතෙක් බරට ධනය 74 දෙනෙක්ගේ බරට ධනය දෙන්න හිතෙනවා කියලා. මෙයා දෙවෙනි වතාවේ දුන්නා නම් 73 දෙනෙක්ගේ බරට ධනය දෙන්න හිතනවා කිව්වා. මෙයා තුන්වෙනි වතාවට දුන්නා නම් 72 දෙනෙක්ගේ බරට ධනය දෙන්න හිතනවා කිව්වා. මෙයා දුන්නේ පූජා කළේ 4 වෙනි නිසා මේ ආනිසංසය අඩු වුණා කියනවා.
යමක් පූජා කරනකොට අපේ අය හෙට්ටු කරනවා. සර් මම ලබන සැරේ කරන්න. සර් මම ලබන අවුරුද්දේ ආපුවාම කරන්න. සර් මම අවුරුදු 5කින් කරන්න. සර් මම අවුරුදු 10කින් කරන්න. සර්ගේ අතින් කරලා බෑ මගේ අතින්ම මං කරන්න. ඔහොම කිය. ඔය ආනිසංස නැහැ. දැන් බලන්න පළවෙනි සැරේම පූජා කරා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිත්ත ධම්ම වේදනීය විදියට කොසල් රජුරෝ මේ මිනිස්යාට 74ක් ප්‍රමාණයට ධනය ලැබෙනවා. ගම්වර 4ක් ලැබෙනවා. නමුත් ඒක අඩු කරගත්තේ තමන්ගේ තණ්හා සිත විසින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපිට අර එක අම්මා කෙනෙක් කියනවා සර් මම සර්ට රුපියල් 40000ක් එවන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් 40000 අතට අරගෙන දවසක් යනකොට සර්ට ඉච්චර යවන්න ඕනේ කියලා 30000ක් යවනවා කියලා හිතුවලු. ඊළඟ දවසේ ඉන්නකොට හිතනවලු නෑ 30000ක් ඕනේ 20000ක් යවනවා කියලා. 20000ක් යවන්න ඕනේ 10000ක් යවනවා කියලා 10000 හැරියලු. එයා ඒක ඒවලා ඉතින් මම මේ 10000න් කරන්න ඕන පූජාව කළා. එයා කියනවා මම හිතාගෙන හිටපු තරම් උනේ නෑ. මං එයාට කිව්වා ඔයා අතට ගත්ත එක එහෙම් පිටින්ම පූජා කරේ නෑනේ. හෙට්ටු කරලා අඩු කරලා අන්තිම චුට්ටනේ එවි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. තමන් වපුරන විදියට තමන්ට ලැබෙන්නේ. ඒක නිසා තේරුම් ගන්න අර මිනිස්යාට 74 දෙනෙක්ගේ ආනිසංසය ලබන්න තිබ්බා පළවෙනි සැරේම සලුව පූජා කරා නම්. නමුත් පූජා කරේ නෑ තණ්හා සිතට යට වුණා. අපි මේ තණ්හා සිතට යට වෙන්න හොඳ නෑ. ඉතින් ඒක නිසා මං හිතනවා අද මේ දේශනාව අහලා ආයෙමින් මත්තේ ಜಾති කවදාවත් මගේ බුදුහාමුදුරුවන් වෙනුවෙන් යම පූජා කරද්දී කල් දාන්න නැති වෙයි කියලා මං හිතනවා. පින්වත් ඔබ මේ තරම් අද හිඟමනට වැටුනේ ඇයි? නැති බැරිකමට වැටුනේ ඇයි? අසනීප තත්ත්ව වලට වැටුනේ ඇයි? බෙහෙත් පූජාව කරනකොට ලෝභ වුණා. ආහාර පාන පූජා කරනකොට ලෝභ වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අහන්න ලෝභ වුණා. මතක තියාගන්න ලෝභ වුණා. ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නැමැති බුදුරජාණන් වහන්සේ ලබා ගන්න ඔබ ලෝභ වුණා. අද ලංකාවේ ගොඩාක් අය අන්ත අසරණ වෙලා ඉන්නවා. ඒ අය මේ බුදු පිළිම වහන්සේ නමක් හදන්න ගත්තනම් ඒ අයගේ අර විපස්සී සිකී වෙස්සබු කකුසඳ කොණාගමන කාශ්‍යප කියන මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයේ තමන් කරගත්තා වූ යටපත් වෙලා තියෙන මහා පින මතුවෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලබා ගන්න තමන් ණය වෙලා හරි කටයුතු කරගද්දී අන්න අර යටපත් වෙලා තියෙන පින මතුවෙනවා. මේ ලෝකේ හැම තැනම තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නැති පිළිම. ඒ නැති බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නැත්තම් එතන බුදුරජාණන් වහන්සේ නෑ කියන එක පිළිගන්න. ලස්සනට තින්ත ගාලා නේත්‍රා ඇස්සැන්දට එක බුදුහාමුදුරුව වෙන්නේ. දිග කන් හදලා තිබ්බට බුදුහාමුදුරුව වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අරහන් ගුණයට ගුණ ටිකක් කියනවා. එහෙනම් අහගන්නකො බලන්න. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ නැමැති තණ්හාසිත මුළුමනින්ම දුරු කළෙයින් අරහන්නං වනසේක. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත කය වචනය පිරිසිදු කරගත්තෙයින් ආසවක්ඛය ඥානයෙන් යුතු බැවින් විජාචරණ සම්පන්න වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින් පුරුදු පුහුණු කළ බැවින් සුගත වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය යන තුන් ලෝකයෙන්ම මිදුන බැවින් ලෝක විදුවනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නරක නපුරු සිත් මා කරුණා මෛත්‍රියෙන් දමනය කළ බැවින් අනුත්තර පුරිස ධම්ම සාරථි වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස්සුන් සියලු ලෝකයෙන් ගලවා නිර්වාණයට යොමු කළ එකම ගුරුවරයායි. සත්තා දේව මනුස්සානං වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දුකෙන් මිදී අන් අය දුකෙන් ගලවා ගැනීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ බැවින් බුද්ධ නම් වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලු ගුණ දරා වැඩ සිටීමට තරම් සුදුසු නිසා භගවා වනසේක. බුදුරජාණන් වහන්සේ මාගේ එකම ගුරුවරයා වනසේක. එහෙම හිතන්න ඕන. එක එක ගුරුවරු තියාගන්න එපා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මුලැමැද අග පිරිසිදු වෙයින් ස්වකාත වනසේක. මගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මුලැමැද අග පිරිසිදු වෙයින් ස්වකාත වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සැනින් ප්‍රතිඵල ලැබෙන බැවින් සන්දිට්ඨික වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැම මොහොතකටම ගැලපෙන බැවින් අකාලික වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙකුට පෙන්විය හැකි බැවින් එහි පස්සික වනසේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ
තමා තුලින් දැකිය යුතු බැවින් ඕපනයික වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම තම නැන පමණින් දැකිය යුතු නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ වනසේක සාදු 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 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ නසන වැඩ පිළිවෙලෙන් යුක්ත බැවින් සුපටිපන්න වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කළ බැවින් සුපටිපන්න වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් බැවින් ආය පටිපන්න වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටද කියා දෙන බැවින් සාමීචි පටිපන්න වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුරක සිටියත් සිව්පසයෙන් පූජා ලබන්නට සුදුසු බැවින් ආහුනේය වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආගන්තුකව වැඩම කළ විට සිව්පසයෙන් පූජා කරන්නට සුදුසු නිසා පාවුනේය වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත්ඵලය සලකාගෙන දනාමාන ආදීන් පූජා කරන්නට සුදුසු බැවින් දක්ඛිනේය වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෑඟිලි බැඳ දෝත් මුදුන් තබා පසඟ පීඨවා වන්දනා කිරීමට සුදුසු බැවින් අංජලි කරණීය වනසේක ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දම්පැන් පූජා කිරීමට ලෝක සත්ත්වයාට පින්කෙතක් වන බැවින් අනුත්තරම් පුඤ්ඤං කෙත්තං ලෝකස්ස වනසේක සාදු 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 මේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා පිළිගන්න. එනම් මේ ලෝකේ හැම තැනම බුදුහාමුදුරුවෝ ඉන්නවද? නෑ. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ගස් හිටවලා, බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කොඩි හිටවලා, බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සිමෙන්ති ගොඩවල් හදලා තින්ත ගාලා පුංචි එවුන් පුංචි ළමයින්ට නලවන්න අඬනකොට හුරතල් වෙන්න බෝනික්කෝ හැදුවා වගේ මේ අපේ ජීවිත රවට්ටන්න සිමෙන්ති වලින් වැලි වලින් බෝනික්කෝ හදලා තියෙන්නේ. ඒ බෝනික්කෝ බුදුහාමුදුරුවන්ට සමාන කරන්න බෑ. බුදුහාමුදුරුවන්ට සමාන කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ කියලා පිළිගන්න මේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ ඉතිපිසෝ ගාථාව, ස්වක්ඛාතෝ ගාථාව, සුපටිපන්නෝ ගාථාව. මම අද මේ දේශනාවේ මතක් කරන්නේ පින්වත් ඔබට බුදුන් දකින්නට පුළුවන් කියලා.